ඔයාලා දන්නවද අතීතයේ දුටුගැමුණු මහ රජතුමාට හිටියයි කියන 11111ක් වූ යුද සේනාවෙන් විශ්මිත ශක්තියක් ඇති 10 දෙනෙක් තමයි දසමහ යෝධයෝ වෙලා හිටියේ කියලා. අපි මුලින්ම කතා කරන්නේ නන්දිමිත්‍ර යෝධයා ගැන. දසමහ යෝධයින් අතරින් ප්‍රධානතම යෝධයා තමයි මේ නන්දිමිත්‍ර යෝධයා කියන්නේ. නන්දිමිත්‍ර පොඩි කාලේ ඉඳන් ලොකු වැඩ කරපු කෙනෙක්. ඔහුගේ අම්මා ඔහු පොඩි කාලේ ඔහුව කුරහන් ගලක බැද හේනට ගිහින් තියෙනවා. ඒත් නන්දිමිත්‍ර කරලා තියෙන්නේ ඒකත් ඇදගෙන හේනට ගියපු එක. ඉතින් පොඩි කාලේ එහෙම ක්‍රියා කරපු නන්දිමිත්‍ර තමයි විජිතපුර සටනේදී එලාරගේ බලකොටුවේ දකුණු වාසල් දොරටුවේ සටන් මෙහෙයුවේ මේ නන්දිමිත්‍ර යෝධයා. ඉදිරියට යන්න! පහර දෙන්න රණශූරයිනි! මේ සටන අපේ! මොහු කඩොල් ඇතාගේ දල දෙකෙන් අල්ලා ඇතාව දන ගැස්සූ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මීළඟට අපි කතා කරන්නේ පුස්සදේව යෝධයා ගැන. දවසක් යාළුවෝ එක්ක ඔහු පන්සලට යනවා. එතනදී ඔහු පන්සලේ හක් ගෙඩියක් තියෙනවා දැකලා ඒක මහා හයියෙන් පිඹින්න පටන් ගත්තා. නමුත් ඒක දරා ගන්න බැරුව මොහුගේ යාළුවා කම්පණය වුණා. එතකොට දුටුගැමුණු රජතුමා විජිතපුර සටන ජයග්‍රහණය කරපු වෙලාවේ ජයග්‍රහණය සැමරීමට ඔහු මහා හයියෙන් හක් ගෙඩිය පිඹයි කියලා ජනප්‍රවාදයේ කියනවා. ඊට අමතරව මොහු දුනු ශිල්පයේ මහා දක්ෂයෙක්. ඒ දක්ෂකම ගැන කිව්වොත් ඔහුට වැලි පිරවූ කරත්තයක් පසාරු කරගෙන යන්න දුන්නෙන් විදින්න පුළුවන් වී තිබෙනවා. ඊළඟට අපි කතා කරන යෝධයා තමයි ලබිය වසබ කියන්නේ. ඔහුගේ වැඩ ගත්තොත් දවසකින් ඔහු තනියම වැවක් හදලා තියෙනවා. තව ඔහු තනිවම කුඹුරු යායක් අස්වද්දලා එය වසබෝධකචාර නමින් නම් කර තිබෙනවා. කොහොම හරි විජිතපුර සටනේදී ලබිය වසබගෙන් ලොකු වැඩ කොටසක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි අතීත කතාවල සඳහන් වෙන්නේ. අනෙක් යෝධයින් ගැන තවත් වීඩියෝ එකකින් අරන් එන්නම්. අපිව subscribe කරලා follow කරලා එකතු වෙන්න යාළුවනේ, comment කරලා like කරන්නත් අමතක කරන්න එපා.